අපි පයවන පාර මාර දොරකට ඇවිල්ලා තියෙන්නේ. ෆෝන් එකත් ඕපුණා. 6:51යි දැන් වෙලා වට පේනවා ඇති. වට වෙනවනේ. එළිය අපිට වෙන අයිඩියා එකක් බයික් එකක් දුන්නා. බයික් එකක් එළිය නතර කැමරාවල මොනවා කියන්නේ? අපි පයවන පාර මාර දොරකට ඇවිල්ලා තියෙන්නේ. බංගලෝ එක මෙහා හරියනවා පේන්නේ නැහැ. අපි තව ටිකක් ගොඩක් දුර යන තියෙනවා ගෙවල් වලට. ඒ ගෙවල් වලට යන පාරෙත් පොඩි අමු සිද්ධියක් තියෙනවා. මේ හරියට තේක් කැලයක් තියෙන ලොකු තේක් කැලයක්. ඒ තේක් කැලෙත් අමුතු කතාවක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. කිසිම ලයිට් එළියක් නැහැ. කිසිම ලයිට් එළියක් නැහැ. මේ පාරේ අයෙන් පස්සේ කිසිම වාහනයක් යන්නේත් නැහැ. ගමේ මිනිස්සු කියන විදිහට අපේ වෙලාවට ෆෝන් එකක් කියලා තිබ්බේ. නැත්තම් අපි ඉවරයි. ටෝච් එකක් ගෙනාවෙත් නැහැ. හරි දාලා තියෙන හරි මහන්සි දුවගෙන ආවගෙන මීටර් 50ක් විතර එක දිගට දුවන් ආවේ. ෆෝන් එකත් ඕපුණා. අපි මේ ඉන්නේ බංගලා ඉඳන් යන පාරේ. දැන් අපි ගෙවල්ලට යන්න ඕනේ. අපි දැන් මෙතන ඉඳන් අපි මීටර් 50ක් විතර එක දිගට දුවන් ආවේ. ඔයාලා පේන ඇති දාඩිය දාලා තියෙන්නේ. අපිට යාළුවෙක් හම්බුණා. යාළුවෙක් මුණ වෙනන් ලයිට් එක ගහලා. අපි ගෙදර ඉඳන් ගොඩක් දුර ආවා. හරිම බඩගිනේ දැන්න. හරි ඉස්සරහ දැනක් තියෙනවා. අපි එතනින් කන්න යන්නේ. යාළුව. Waiting sir kan? මේ මාර කළුවරයි දැන්. මේ පැත්තේ කිසිම වාහනයක් නැහැ හයෙන් පස්සේ. කිසිම වාහනයක් නැහැ. කිසිම ලයිට් එළියක් නැහැ. ඒ යන පාර දිගේ කියන්නේ ඔය තේකවත් කියන හරිය කිසිම එළියක් නැහැ ඉතින්. ගොඩක් අද්භූත සිද්ධ වෙලා තියෙනවා. ගොඩක් මිනිස්සු හැප්පිලා තියෙනවා. කිසිම හේතුවක් නැතුව බයික් එකෙන් පෙරලලා තියෙන කිසිම හේතුවක් නැතුව. ගොඩක් කට්ටිය දැකලා තියෙන ගෑනු කෙනෙක් තමයි එතන ඉන්නා කියලා කියන්නේ. මේ මකරන්දන් බයික් කේස් එකක් තියෙනවා. මේ පාරේ එක කරේ කියන්නේ. ඔව්. කපාරක් උතන යද්දි අපේ අයියා කෙනෙක් ගෑවල යන ගම උතන ඒක යන්නත් තේරෙන්නේ නැහැ කොහොම කියන්නද කියලා. සුදු වෙනකට ගෑනු කෙනෙක්. ඔව්. උන්සට අත දාලා. ඔව්. කොහමරි ඒක හින බෝඩයි ඇත්තටම ඌ නවත්තලා ආය හරවන් ඇවිල්ලා. හරවන් එද්දි ඉඳලා නැහැ කොහමයි මනුස්ස. මට බය ආවේ ගෙදර අන්තිමේදී. මොන වගේ මාර අස්වාභාවික සිද්ධි ගොඩක් මෙන්න මේ කියන ඉස්සරහ මේ දැන් අරගෙන ආපු කෑම කන්න ඕනේද බං අපි? මොනගෙන කන්නත් බෑ වගේ. මට ඉක්මනට ගෙදර යන්න තිබ්බනම් ඇති. මේ මෙතන කාලෙන් ටක් ගාලා. ඕනේ. මතන් දිගාර ගනින්කෝ. මෙතන ගම් සෙනික් කාලේ. අපි ගෙන අපුඩි කෑම ගත්තා කියලා අපි වෙනින් කාලයන් එක. බෑග් ගෑම දුනා. හොදන එක තමයි වැඩි. අතනම් කොහෙද පියදගෙන යන්නේ බා. ඉතින් තියාගමුනේ. මේ හරීමේ මිනිස්සු කොබ්බන තැනක් වගේ. වටේ පේනවා ඉතින් කිසිම එළියක් නැහැ. මම ඇත්තටම බයිතල තියෙන්නේ. ඒක තියාගන්න නේද? ඔව්. අපි ටිකක් කලින් එන්න හිතුවේ. ටික පරක් වුණා වැඩි අතුලින් යන්න. ඇත්ත. අපිට බයිසිකල් ටික හොයාගන්න බැරුණානේ. එහෙනම් අමාරු මේ බයිසිකල් ටිකත් හොයාගත්තේ. අප්පට උඩු. එන්නනේ. උඩ අල්ලගෙන. උදි දාන්න ඕනේද? දාමු නේද? අම්ම කන්න බෑනේ. මොකල්ල කොහෙද? අපි මේ මෙතන චුට්ටක් ගියා. චුට්ටක් යගෙන ටිකක් දුර අපි පළවෙනි පාරට ආවේ. මේ පැත්තේ පළවෙනි පාරට? ඔව්. වෙලාවට දන්න කෙනෙක් හම්බුනේ මගෙන් හරි. දැන් වෙලාව 6:51යි දැන් වෙලාව 6:51යි දැන් වෙලාවට පේනවා ඇති. පට්ටම කරුවලයි. ඒ වගේ පට්ටම මහන්සි පට්ටම පඩගේ. මේ පැත්තේ අපි කියන කතා ඇත්තද? මේ පැත්තේ ගොඩක් කතන්දර තියෙනවා. මේ බංගලා මිනිස්සු මරණ කියනවා. සමහරක් අය කියනවා. එහෙම කතාවක් තියෙනවා. අපි අහලා දෙන්නේ මේක නෙවෙයි.
මොකද්ද නෝ අර වැව හදද්දී ඒ කතාව වැව හදන කාලේ මේක සත්‍ය නතර වෙලා හිටියා කියලා 1954 වගේ මේ කතාවේ ඒ කාලේ වෙනවා මේ මොකද එනවා දෙකට රෙන්න කට්ටිය ඔයාලට වෙනවනේ එළිය අපිට වෙන අයිඩියා නෑ බයික් එකක්ද වෙන්නේ බයික් එකක්ද එළිය නතර කරනවා බයික් යන්නේ උතන ඉස්සරහා තියෙන්නේ පාර තාර පාර තියෙන්නේ ඒ වුණාට තාර පාර හයින් පස්සේ කිසිම වාහනයක් නෑ කලාතුරකින් තමයි වාහනයක් යන්නේ මම හිතන්නේ ඒ වාහනේ දෙන්නෙක් විතර යන්න ඕනේ මට නැත්තර මේ අපි අම්බර රැවලා තියෙන්නේ මේ පාර කට්ටිය යන්නේ නැද්ද ඔය මේ පාර මිනිස්සු යන්නේ හයින් පස්සේ යන්නේ නැහැ කවුරුත් අනින් නෑ මම මේ ගෙදරට යන ළඟම පාර මෙතනින්ද මම ආවේ මාත් කරුවල වැඩි මේ අම්මට ඇවිල්ලා තියෙන්නේ කොම් මේ කපාගෙන දානද ගොඩක් රැයිද වලට යන්නේ රෑම් කයි යන්න බා දැන් ගලාව 6:50 කියලා කියන්නේ 7:00 විතර ගෙතෙන්න පුළුවන් ඒක ගෙතෙන්න කොට අපිට පාස් කරන්න තියෙන අර ගොඩක් මිනිස්සු කියන අර තේක් කැලේ ඊට පස්සේ තව වැබන්ටකුත් තියෙනවා හරිනේ මම ඇත්තටම බඩ හිටියේ මාත් වැඩි තමයි කරේ මේ කැමරාවට මොනවද කියනවා අයියා මොකද මට බයයි සරයිද යා ඉක්මනට ගුණ සෝරි